අද මම කතා කරන්න යන්නේ ලංකාවේ ඉඳලා ඩොලර් හොයන්න පුළුවන් සුපිරි වෙබ්සයිට් එකක් සම්බන්ධයෙන්. ඒක තමයි Fiverr කියන්නේ. අපි සර්ච් කරලා යමු. ඉතින් මේ සයිට් එකේ අපිට පුළුවන් රෙජිස්ටර් වෙලා මේකේ තියෙන සර්විස් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ සර්විස් අතරින් අපිට පුළුවන් සර්විස් එකක් තෝරගෙන අපිට පුළුවන් අපේ හැකියාවන් මේ සයිට් එකේ පෙන්නලා වෙනත් ඕනම රටකින් ඕඩර්ස් අරගෙන කරලා අපිට පුළුවන් ඩොලර්ස් හොයන්න. ඉතින් මේ තියෙන සයිට් එක මේකට සයින් ඉන් වෙලා නැහැ මම. ඉතින් මම මේ අද කරන්නේ මුලින්ම මේ සයිට් එක ගැන පොඩි හඳුන්වා දීමක්. ඉතින් ඉදිරියට මම බලාපොරොත්තු වෙනවා මේ සයිට් එක පිළිබඳව විවිධ මුල සිට අග දක්වාම පාඩම් මාලාවක් කරන්න. කොහොමද මේක වැඩ කරන්නේ, කොහොමද ඩොලර්ස් හොයන්නේ කියන එක සම්බන්ධයෙන්. ඉතින් දැන් මෙතනදී පේන ඇති ඔයාලට මේකේ තියෙන කැටගරි ගොඩක් තියෙනවා කරන්න පුළුවන් රැකියාව. මෙතන බැලුවම මේ පේන ඔයාලට වෙබ්සයිට් ඩෙවලොප්මන්ට්, ආකිටෙක්චර්, ඒ වගේ වීඩියෝ එඩිටිං, තව ගොඩක් දේවල් තියෙනවා. මේ ප්‍රෝග්‍රෑමින්, graphic designing, digital marketing, writing, translation, video animation, AI service, music and audio, business consulting, මේ වගේ ගොඩක් පැති තියෙනවා මේකේ කරන්න පුළුවන් දේවල්. voice over, social media marketing, logo designing, web designing, මේ වගේ විවිධ රැකියාවන් විශාල ප්‍රමාණයක් මේකේ තියෙනවා. ඉතින් බලලා ඉවරලා ඔයාලට පුළුවන් ස්කිල් එකක් තෝරගෙන ඒ ස්කිල් එකෙන් ඔයාලට පුළුවන් මේ සයිට් එකේ ඔයාගේ පෝර්ට්ෆෝලියෝ එකක් හදලා ලෝකෙට පේන්න දාන්න. ඒකට අපි කියනවා ගිග් එකක් කියලා. ඒ ගිග් එක හදලා දාන්න පුළුවන්. එතකොට ඒ ගිග් එක දැකලා ඔයාගේ වැඩ දැකලා ලෝකේ ඉන්න ඕනම කෙනෙක්ට පුළුවන් ඔයාට කතා කරන්න, මැසේජ් කරන්න, කරලා එයාලගේ ඕඩර්ස් ඔයාලා හරහා කරගන්න. ඉතින් ඒගොල්ලෝ රුපියල් වලින් මේ ඔයාලට ගෙවන්නේ. ඒ රටවල් වල තියෙන මුදල් ලේඛක වලින්, විශේෂයෙන් ඩොලර්ස් වලින්. ඉතින් ඔයාලට පුළුවන් මේ සයිට් එකේ රෙජිස්ටර් වෙලා එහෙම ගිග් එකක් හදලා ප්‍රසිද්ධ කරලා ඒ ගිග් එක හරහා ලෝකේ ඕනම කෙනෙක්ගෙන් ඕඩර්ස් අරගෙන කරලා ඩොලර් ඉන්කම් එකක් ගන්න. ඉතින් අපි බලමු තවත් ටිකක් මේකේ තියෙන කැටගරිස් යටතේ මෙන්න මේවා තියෙනවා. graphic designing, digital marketing, translation, video, music. මේවා අතුලට ගියපුවාම තව ගොඩක් මේ photography, finance මේ වගේ මේවා ඇතුළට ගියපුවාම තව ඒ වගේ කැටගරිස් තියෙනවා, සබ් කැටගරිස්. දැන් මේ අපි බලමු photography එකට ගිහලා. දැන් මේ බලන්න headshot photographers, fashion photographers, photographers in New York, interior design photographers, මේ වගේ food photographers, wedding photographers, මේ වගේ විශාල කැටගරි ගොඩක්. එක කැටගරියක් ඇතුලේ තව සබ් කැටගරි ගොඩක් තියෙනවා. දැන් මේ තියෙන event photographers, portrait, food, product, real estate, මේ වගේ අර එක කැටගරි එකක් ඇතුලේ කැටගරිස් ගොඩක්, සබ් කැටගරිස් ගොඩක් තියෙනවා. ඉතින් අපිට පුළුවන් ස්කිල් එක අපි තෝරගන්න ඕන. මෙන්න මෙතන ගියාට පස්සෙත් මේ පෙන්නන්නේ තියෙන jobs, trending jobs තමයි මෙතන තියෙන්නේ. බලන්න පේනවාද book designing, book editing, මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. WordPress, Shopify, web designing, video ads, social media design management. ආසෙනියෙන් ගියා මේ තියෙන ඉතින් හැමදේම මේ තියෙන්නේ විවිධාකාරයේ ටැලන්ට්. එහෙම නැත්නම් ජොබ්. මේවා යටතේ ඔයාලට පුළුවන් ඔයාලා මේවට දක්ෂයි නම් ඔයාලගේ විස්තරය දාන්න. මම මේ කැටගරි එක යටතේ මම වැඩ කරනවා. මම කරපු වැඩ මෙන්න මේවයි කියලා ඔයාලට පෙන්නලා ඔයාලට පුළුවන් මේ සයිට් එකේ
වැඩ කරලා earnings කරන්නේ. දැන් මේ බලන්න එක කැටගරියක් යටතේ විශාල සබ් කැටගරිස් ගොඩක් තියෙනවා. මේ graphic design යටතේ තියෙන සබ් කැටගරි තමයි මේ තියෙන්නේ. විශාල ප්‍රමාණයක් තියෙනවා. දැන් මෙතන තියෙන graphic design යටතේ මේ පේනවා ඉතින් බලන්න logo design, art direction, illustration, portrait, comic, cartoon, storyboard, album cover design, tattoo design මේ වගේ විශාල ප්‍රමාණයක් තියෙනවා මේවා. ඉතින් මේ හැමදේම බලන්න බලලා ඔයාලට පුළුවන් දැන් මේ තියෙන ප්‍රෝග්‍රෑමින් පැත්ත කරන්න පුළුවන් දේවල් මේ කැටගරිස් ගොඩක් තියෙනවා. ඩිජිටල් මාකටිං පැත්තේ video and animation දැන් මේ අර්ථය තියෙනවා මේ video editing, video effect, intro, subtitle, captions, music video මේ වගේ video ads, text animation, logo animation විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් videographers, drone videography ඉතින් drone එකක් තියෙනවා නම් මේ videos මෙන්න මේ කැටගරි එකට දාලා ඔයාලට පුළුවන් මේ drone එකකින් videos අරන් ඒ clients ලාට දෙන්න. ඉතින් ඒ වගේ එකක් නෙවෙයි මේකේ විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් තෝරගන්න පුළුවන් කැමති එකක්. ඊට පස්සේ මෙතන writing and translation type setting කරන ඒවා, translate කරන ඒවා විශාල ප්‍රමාණයක් කැටගරිස් තියෙනවා බලන්න. script write කරන ඒවා ගොඩක් තියෙනවා. blog ලියන ඒවා, article ලියන ඒවා වගේ ගොඩක් තියෙනවා. podcast writing බලන්න ඒකලා ඔයාලගේ මේ සම්බන්ධ දැනුමක් තියෙනවා. ඔයාලට පුළුවන් මේකේ වැඩ කරලා දැන් මේකේ පේනවා music and audio යටතේ විශාල මේ composers ලා ඉන්නවා, vocalist ලා ඉන්නවා, song writing කරන අය ඉන්නවා. audio editing, mixing, mastering, DJ mixing, remixing okay, podcast production, sound design විශාල රැකියාවන් ප්‍රමාණයක් තියෙනවා. business පැත්තේ ගත්තාම මේ තියෙන business පැත්තේ business plan හදන ඒවා. ඉතින් ඔයාලට පුළුවන් දේවල් බලලා විශේෂයෙන්ම කියන්නේ එක රැකියාවක් තෝරගෙන ඒ රැකියාව යටතේ තියෙන සබ් කැටගරිස් ඕන තරම් ප්‍රමාණයක ඔයාලට පුළුවන් වැඩ කරන්න. විශේෂයෙන් එක ක්ෂේත්‍රයක් තෝරගන්න. ඉතින් සමහරක් අය ක්ෂේත්‍ර ගොඩක් තෝරගෙනත් තානවා. එහෙම ගැටලුවක් නැහැ. නමුත් මම හිතනවා අර එක ක්ෂේත්‍රයක යටතේ තියෙන සබ් කැටගරිස් යටතේ හදන එක ගොඩක් හොඳ වෙයි කියලා මම හිතනවා. ඊපස්සේ මේ ෆිනෑන්ස් පැත්තේ තියෙන රැකියා, AI පැත්තේ තියෙන රැකියා ඊට පස්සේ තවත් තියෙනවා මේ ගොඩක් තියෙනවා. tech, digital marketing, video animation, writing, business, finance, AI service, personal growth, consulting, legal consulting කරන්න පුළුවන්, business consulting කරන්න පුළුවන්, travel advice, life coaching, game coaching මේ විවිධ කාර්ය රැකියා මේකේ තියෙනවා. ඊළඟ data පැත්තෙත් මේ තියෙනවා. data entry, data typing, data scraping, formatting, data cleaning වගේ විශාල database. ඊට පස්සේ photography පැත්ත. photography පැත්තෙත් විශාල photography රැකියා ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මෙන්න මේ ක්ෂේත්‍රයත් තෝරගෙන ඔයගොල්ලන්ට පුළුවන් මම නිකන් පෙන්නන්නම් මේකේ කරලා තියෙන එකන් අපි නිකන් ගමු. portrait photography කියන එක අපි තෝරගමුකෝ නිකන් උදාහරණයක් විදිහට. ඒකට ඒක යටතේ ඔයාලට පෙනෙයි මේකේ යටතේ රෙජිස්ටර් වෙලා ඉන්න photographers ලගේ gigs තමයි මේ පහලින් තියෙන්නේ. ඒගොල්ලෝ හදලා තියෙන මේ තියෙන කැරෝල් කියන කෙනාගේ account එක තමයි මේ තියෙන්නේ. ඒකට එයා මේ කියලා තියෙනවා I will be your private portrait photographer in Paris. කියන්නේ පැරිසියේ තමයි එයා ඉන්නේ. ඉතින් පැරිසියේ එයා portrait photographer කෙනෙක් විදියට වැඩ කරනවා. portrait කරගන්න අවශ්‍යයිට එයාගෙන් පැරිසියේදී portrait කරගන්න පුළුවන් කියලා විස්තරය දාලා තියෙනවා. අපි මේක ක්ලික් කරලා බලමු. එතකොට මේ පේන්නේ මේ ඉතින් එයා ගත්ත photos එහෙම දාලා තියෙනවා. මෙතන
එයාගේ බේසික් යන ගෙවීම් ක්‍රම මෙතන දාලා තියෙනවා. එයාගේ රිවිව්ස් තියෙනවා 15ක්. টপ රේටඩ් කෙනෙක්. ඉතින් මේ টপ රේටඩ් මොනවද මේ විස්තර ඔක්කොම මම පස්සේ මේ වීඩියෝ එකින් එක මම අරන් එනවා වීඩියෝ සීරීස් එකක් විදියට. ඉතින් ඒවා බලන්න නම් ඔයගොල්ලෝ මගේ channel එක subscribe කරලා තියාගන්න. වටිනායටත් ෂෙයා කරන්න දාන්න කියන අයට ආසාවට ඉන්නවා නම් ෂෙයා කරන්න. කමෙන්ට් කරන්න මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. හරි මේ තියෙන එයාගේ බේසික් පැකේජ් එක. ඒකේ ප්‍රයිස් එක. 1 hour session 30 photos. එයා ගන්නවා කියනවා ඒ සඳහා ෆොටෝ 30ක් පැයක් ඇතුලේ $290ක් එයා charge කරනවා කියලා තියෙනවා. එක දවසින් දෙනවා කියලා තියෙනවා. ඊළඟ පැය දෙකකට ෆොටෝ 40යි $450. ප්‍රීමියම් එක පැය 3යි ෆොටෝ 60යි 650ක් ගන්නවා කියලා තියෙනවා ඩොලර්ස්. ඉතින් අන්න ඒ වගේ ඔන්නෝමයි තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඉතින් මෙතනින් තියෙනවා යාට හම්බෙච්ච රිවිව්ස්. මේ තියෙන වෙන කෙනෙක් එයා සම්බන්ධයෙන් දාලා තියෙන රිවිව් එක. ඉතින් එයාගේ ගිග් එක සම්බන්ධ විස්තර මෙන්න මේකේ තියෙනවා. එයාගේ විස්තර ටික. ඉතින් ඔන්නෝමයි මේ සයිට් එකේ තමන්ගේ මම නිකන් තව එකක් ගමු අපි writing පැත්ත ගමු. නෑ data පැත්ත ගමු අපි. data typing කියන එක ගමු. එතකොට මේ තියෙන්නේ type setting කරන අය data entry කරන අයගේ ඒ විස්තර ඒගොල්ලෝ දාලා තියෙනවා. ඉතින් අපිට මෙතනින් කැමති කෙනෙක් තෝරගෙන අපිට තියෙන data ටිකක් type කරගන්න මෙයාලට කියලා පුළුවන්. අපි නිකන් randomly එකක් තෝරගමු බා. මම මේව තෝරගන්න. එතකොට යාගේ ආය කිරීම වෙන්න මෙහෙමයි. බේසික් එක $20යි 2 hours package. I will provide faster Excel data entry collection, internet research, data typing, fast delivery. ස්ටෑන්ඩඩ් පැකේජ් එක වගේ $70යි. ප්‍රීමියම් එක $130යි. ඉතින් යා කරපු වැඩත් මෙතනින් බලන්න පුළුවන්. ඉතින් ඒ වගේ තව එකක් ගමු. වීඩියෝ එඩිටින් එකක් ගමු. වීඩියෝ එඩිටින් ගත්තාම මේ වගේ මේ යටින් තියෙන්නේ එක එක්කෙනා හදලා දාලා තියෙන යාළගේ gigs. මේ සම්බන්ධයෙන් වැඩ කරන අය දාලා තියෙන යාළගේ gigs. ඉතින් මේක අපි ගමු. I will edit cinematic YouTube videos for founders and brands. ඒ කියන්නේ මෙයා YouTube වීඩියෝ හදනවා කියලා තියෙනවා. අපි ඒක බලමු. ඕනෑමට ඕන නම් එයාලා ඔයාලා වීඩියෝස් හදා ගන්න පුළුවන්. එතකොට එයාගේ පළවෙනි බේසික් පැකේජ් එක $315ක් ගන්නවා එයා. ඇනිමේෂන් දාලා, මාස්කින් දාලා, VFX දාලා, captions දාලා, sound design කරලා මේ වගේ ගොඩක් දේවල්. හැබැයි විනාඩි 4ක ඇතුළත වීඩියෝ එකකට තමයි මෙයා මේ ගන්න ගාන තියෙන්නේ. එතකොට මේක තියෙනවා එයාගේ දෙවෙනි පැකේජ් එක විනාඩි 10ක පැකේජ් එකක් 565ක් ගන්නවා. ප්‍රීමියම් එක $995ක් ගන්නවා. විස්තර මෙතන දාලා තියෙනවා 20 මිනිත් විනාඩි 20ක වැඩක් සඳහා. free thumbnails තුනකුත් දෙනවා කියනවා. ඉතින් අන්න ඒ වගේ දැන් වලට පේනවා ඇති මේ වගේ graphic design වලකුත් අපි ගමු. නිකන් illustration එකක් ගමු. illustration වල කරන අය තමයි මේ පහත දාලා තියෙන්නේ. අපි ගමු මෙයාගේ flat designing cover illustration කරනවා කියලා දාලා තියෙනවා යා.
එතකොට එයාගේ බේසික් පැකේජ් එක $25යි. එයා ඒකේ අඳිනවා කියනවා ෆ්ලැට් වෙක්ටර් one object human animal සතෙක් හරි මිනිසෙක් හරි එක ඔබ්ජෙක්ට් එකක් එයා අඳිනවා කියනවා. සිම්පල් බෑග්ග්‍රවුන්ඩ් එකක් එක්ක ඒක කමර්ෂල් යූස් කරන්නත් එයා අවසර දෙනවා කියනවා. ඉතින් $25ක් ගන්නවා මේ වැඩේට. ඔබ්ජෙක්ට් 3කට $40යි. ඔබ්ජෙක්ට් 5කට $75ක් එයා ගන්නවා. ඉතින් එයා අරන් තියෙන ගොඩක් ඕඩර්ස්. එයා level 2 seller කෙනෙක්. 243ක් රිවිව්ස් තියෙනවා. ඒ කියන්නේ මෙයා ඒ ගානට වඩා ඕඩර්ස් 243ට වඩා මෙයා වැඩ කරලා තියෙනවා. මෙයාට හම්බෙච්ච රිවිව් තමයි මේ තියෙන්නේ. ඉතින් ඔන්න ඔය වගේ ඔයාලත් Fiverr site එකට එන්න මගේ description එකේ පහළ මම දාලා තියෙනවා link එක. ඒ link එක click කරපුවම ඔයාලට Fiverr site එකට එන්න පුළුවන්. ඇවිල්ලා register වෙන්න. කැමති නම් ඔයාලටත් මේ වගේ හැකියාවන් තියෙනවා නම් රෙජිස්ටර් වෙන්න කලින් බලන්න මේ මොනවද තියෙන්නේ ඔයාලට කරන්න පුළුවන් වැඩ තියෙනවද කියලා. වැඩ තියෙනවා නම් ඔයා රෙජිස්ටර් වෙන්න. රෙජිස්ටර් වෙලා ඉදිරියට මේ සයිට් එකේ වැඩ කරගෙන යන හැටි සම්බන්ධයෙන් මම දාන වීඩියෝස් බලලා ඒ විදිහට වැඩ කරලා ඔයාලා ඩොලර් හොයන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. යාළුවන්ටත් දැනගන්න ෂෙයා කරන්න. ඉතින් මොන හරි තා ප්‍රශ්න තියෙනවා යෝජනා තියෙනවා නම් කමෙන්ට් කරන්න. එහෙනම් තවත් වීඩියෝකින් හම්බෙමු. එතකන් ඔබට සුබ දවසක්.